birthday cake. Hi. Happy birthday vlogging bagi. ජනවාරි 16 වෙනිදා මම මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. මෙන්න මේ ලස්සන තැන මට එන ගමන් නම් වීඩියෝස් ගන්න බැරි වුණා. මම ගොඩක් එක්සයිට් වෙලා හිටියේ. මාර්කෝ කිව්වා අපි බර්ත්ඩේ වීකෙන්ඩ් එකකට යනවා කියලා. හැබැයි මගේ ඔළුවේ කිසිම අයිඩියා එකක් තිබුණ නැහැ. ඉතින් අපි ආවට අපිට චෙකින් වෙන්න බැරි වුණා. මොකද අපි ගොඩක් වේලාසන වැඩි කියලා. අපි යනවා ලන්ච් එක ගන්න. ලන්ච් එක ගන්නවා කිව්වට මේක ලේට් ලන්ච් එකක්. අපිට මිලාන් වල ඉඳලා මේ තැනට එන්න සෑහෙන වෙලාවක් ගියා. ඉතින් අපි හිතුවා අපිට චෙකින් වෙන්නත් බැරි නිසා අපි ලන්ච් එක අරගෙන ආයෙමු කියලා. හැබැයි මේක චූටි ගමක් නිසා ලොකුවට තැනුත් නැහැ එහෙම ලන්ච් ගන්න මේ වෙලාවේ. හැබැයි අපිට හම්බුණා චූටි ලස්සන බාර් එකක්. හරියට කතන්දර මතක තියෙන තැනක් වගේ. හරිම ලස්සනයි. ඉතින් අපි මෙතන අපේ ලන්ච් එක ගන්න හිතුවා. අපි පොඩි ටෝස්ට් එකක් ගත්තා. හැම් ඇන්ඩ් චීස් ටෝස්ට් එකක් අරගෙන අපි ඒක කාලා ටක් කාලා යන්න ඕනේ චෙකින් වෙන්න. මට නම් ඉවසිල්ලක් නැහැ. අපි අද කොහෙද ඉන්නේ? අපි මොනවාද මේ දවස් තුනේ කරන්න කියලා. ඉතින් ඔයාලත් මගේ බර්ත්ඩේ ව්ලොග් එක එන්ජොයි කරන්නකෝ. ලස්සනයි මේ තැන. මේ වගේ තැනක ඉඳගෙන බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන එක මගේ හිතේ ගොඩාක් කල් ඉඳන් තිබුණා. ඉතින් ඒ දවස් අද ඇවිල්ලා ලස්සන හිමකන්ද පේනවා මෙතනට. හරිම ලස්සනයි. ඉතින් ඉරත් බැහැගෙන යන වෙලාවේ අද දවස ඉවර වෙන්න කලින් මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ.
බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා ඉවර වෙලා තාම ඉවර නෑ. අපි දෙන්න ආවා පූල් ඒරියා එකට ටිකක් රිලැක්ස් වෙන්න ඕනි කියලා. අපි හරීම බිසි ලයිෆ් එකක් ගෙවන්නේ සිටි එකට වෙලා. ඉතින් මේ වගේ තැනකට ආවහම හොඳටම රිලැක්ස් වෙන්න ඕනි. ඉතින් අපි දෙන්න හිතුවා අපි හොඳට රිලැක්ස් වෙලා ඩිනර් වලට එළියට යමු කියලා. සෙලිබ්‍රේෂන්ස් ඉවර වෙලා උදේ පාන්දරින්ම නැගිටලා මම ගියා අපේ ඇපාර්ට්මන්ට් එක ගාව ඉඳලා මෙතනට පේන ලස්සන විව් එක බලන්න. කුරුල්ලන්ගේ සද්දේ, සීතල හිමකඳු මේ හැමදේම හරිම ලස්සනයි. මම ගොඩාක් වෙලා එතනට වෙලා දවස් එන්ජොයි කරන්නේ. කොහොමද අද අපි මොනාද කරන්නේ? ගොඩාක් දේවල් කල්පනා කරා. හරිම සතුටුයි. ඉතින් අපි ඉස්සෙල්ලාම බ්‍රේක්ෆාස්ට් එක අරගෙන අපි හිතුවා අද යන්න ඕනේ කියලා ෆොරස්ට් එකට. ඊට පස්සේ ඊට කලින් අපි මේ චූටි ගම මොන වගේද, මොනාද මෙහි තියෙන්නේ, පොඩි පොඩි දේවල් එක්ස්ප්ලෝර් කරන්න යන්න හිතුවා. ඊට පස්සේ අපි යනවා ෆොරස්ට් එකේ ඇවිදින්න. හරිම එක්සයිටිං. මේ දේවල්, මේ චූටි දේවල් හරිම ලස්සනයි. හිතට හරිම සතුටක් ගේනවා. ඉතින් මම හොඳටම මගේ බර්ත්ඩේ එක එන්ජොයි කරා. අපි මේ චූටි ගමේ ඇවිදලා ලස්සන ඩ්‍රයිව් එකකුත් ගිහිල්ලා ආවා මේ රෙස්ටොරන්ට් එකට ලන්ච් වලට. මෙතන හරිම ලස්සනයි. ඇත්තටම හැමතැනම ලස්සනයි කියලා ඉවර කරන්න බෑ. කොයි විදියට කොහොම බැලුවත් ලස්සනයි. වාහනේ යන හැමතැනම නතර කර කර බලන්න හිතෙනවා. ඒ තරම් ලස්සන තැන් තියෙනවා. ඉතින් අපි ලන්ච් එකත් අරගෙන ඊට පස්සේ ගියා ෆොරස්ට් එකේ ටිකක් ඇවිදින්න.
ෆොරස්ට් එකට යනවා කියලා හිතුවට ඇත්තට මේක ලේසි වැඩක් නෙවෙයි. හයික් කරනවා කියන එක අපිට කිසිම එක්ස්පීරියන්ස් එකක් තිබුණේ නෑ. ඉතින් අපි දෙන්න ටිකක් ෆොරස්ට් එක ඇතුළට ගිහිල්ලා ආයිමත් අපේ අපාර්ට්මන්ට් එකට ආවා. මොකද අපිට ගොඩක් මහන්සි හිතුණා. ඉතින් හැබැයි අපි එක්ස්පීරියන්ස් කරා ඒක. ඒකනේ ඉම්පෝටන්ට්. අපි ෆොරස්ට් එක ඇතුළට ගිහිල්ලා ටිකක් ඇවිදලා ඊට පස්සේ ආයි අපේ අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා කොෆි එකක් හදාගෙන හවස් වරුව එන්ජොයි කරන්න තමයි හදන්නේ. Good morning, Kian. Good morning, වගින් බාගී. කොහෙද යන්නේ අපි? අපි අද යනවා ගෙදර. නෑ දැන් කොහෙද යන්නේ? අද යනවා කණ්ඩ. දැන් බඩගිනි අපිට අපි කන්න යනවා ටැක් ගාලා. බයි බයි. හැමදාම මේ වගේ ලස්සන තැනක ඉන්න තිබුණා නම් කියලා මට හිතුණා. ඉතින් මේ හැම දෙයකින්ම මං ගොඩාක් සතුටු වුණා. thank you මාර්කෝ මට මේ ලස්සන බර්ත්ඩේ වීකෙන්ඩ් එක දුන්නට. මේ විදිහට මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න මගේ හිතේ චූටි අහිංසක බලාපොරොත්තුවක් තිබුණා. ඉතින් ඒක ඔයා මට දුන්නා. thank you. අද අපි මෙහෙන් ගියත් මට දුකයි. හැබැයි මේ ලස්සන වීකෙන්ඩ් එක මතක් වෙද්දී හරිම ආසයි, හරිම සතුටුයි. ඉතින් අපි දැන් ආයිමත් අපේ ගෙදර යනවා. thank you අපේ vlog එක බලවට. bye bye.